හතු කජුමාළු කන්න ආසයට වෙන තවත් ඒ වගේම රසම රස කෑමක්. හතු වගේ පෙනුනට මේක කුරුම්බ ව්‍යංජනයක්. වැඩි හරි ලේසි. මේකට ඔයාට ඕනි හොඳ කුරුම්බ ගෙඩි දෙකක් හෝ 3ක්. ඊට පස්සේ මෙන්න මේ වගේ කුරුම්බ මදේ ඉවත් කරගෙන හීනියට කපා ගන්න ඕනි. හැබැයි වැඩි හීනි කර ගන්නත් එපා. සාමාන්‍යයෙන් ව්‍යංජනයකට දාන කුණුබඩු ටිකම තමයි මේකටත් දාන්නේ. තලාගත් ඉඟුරු, සුදුලූණු, කරාමු නැටි, එනසහල්, රම්පේ, කරපිංචා, කුරුඳු පොතු, සේර, තක්කාලි, අමු මිරිස්, ලූණු අවශ්‍ය ගානට අරගෙන උඹල කටි ටිකක් එකතු කරගත්තොත් තවත් රසයි. රන් පැහැවෙන්න බෙදගත්තු මිරිස් 3-5, කහ ලුණු, කපාගත්තු කුරුම්බ මදවලට එකතු කරගන්න. ඔය ගමම්ම තෙල් ටිකත් ලිපේ තියාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ අබ ඔලු හාල් අර මුලින් සකසාගත්තු කුළු බඩු ටික එකතු කරගන්න තමයි තියෙන්නේ. හොඳට ටෙම්පරාදු වෙනකන් ඉඳලා කුරුම්බ මද ටික එකතු කරලා දිය කිරින් තඹගෙන අවසානයේට මිටි කිරි ටික එකතු කරගන්න. දැන් ඉතින් තියෙන්නේ මේ රසම රස කුරුම්බ ව්‍යංජනයේ රස බලන්න තමයි. බොහෝ දුරට හතු මාළුවකට සමාන රසක් තමයි එන්නේ. සමහර විට ඊටත් වඩා රස වෙයි. එහෙනම් ඔන්න හදලා රසගුණ පහලින් කමෙන්ට් කරන් යන්න ඕනි. තවත් රස කෑමකින් ආයෙත් අපි හම්බෙමු.